හායි ලක්සරි ට්‍රවල් ඩ්‍රීම්ස් අපේ YouTube channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. අද අපි ඇවිල්ලා ඉන්නේ ගල්ඔය ජාතික වනෝද්‍යානයේ කිට්ටුවෙන් පිහිටලා තියෙන ලේක් ක්ලබ් ගල්ඔය කියන හොටෙල් එකට. අපි ගොඩක් කල් ඉඳන් යන්න ආසාවෙන් හිටපු හොටෙල් එකක් තමයි මේ හොටෙල් එක. කොළඹ ඉඳන් ඔයාලා යනවා නම් පැය 6ක් 7ක් විතර ගත වෙනවා. අම්පාරට කිට්ටුවම තමයි මේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ. ඔයාලට ඔය පේනවා වගේ අලියුලුව කියන ජලාශයට මුණලා තමයි මේ හෝටලේ ඉදි කරලා තියෙන්නේ. ලේක් ක්ලබ් ගල්ඔය හෝටල් එකේ නවතින්න ඔයාලට තෝරගන්න ඔප්ෂන්ස් කීපයක්ම තියෙනවා. මෙයාලගේ ටෙන්ට්ස් තියෙනවා. ඩබල් රූම් විත් ටෙරස්, ඩබල් රූම් විත් ලේක් විව්. ඒ වගේම ඔයාලා ෆැමිලි එකත් එක්ක එනවා නම් ෆැමිලි බංගලෝ එකකුත් තියෙනවා. අපි තෝරගත්තේ ලේක් විව් රූම් එකක්. රූම් ටුවර් එකක් ගිහිල්ලා බලමු අපි අද නවතින රූම් එක මොන වගේද කියලා. මේ හොටෙල් එකේ නවතින්න තියෙන ටෙන්ට්ස් වල වීඩියෝ එකක් ගන්න මම උත්සාහ කළා. ඒ වුණාට ඒ ටෙන්ට්ස් වල ගෙස්ලා හිටපු හින්දා වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. රූම් එක ගැන මම විස්තර කරන්නේ ඔයාලට වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. අම්පාර ප්‍රදේශයේ නවතින්න තියෙන හොටෙල්ස් පොඩ්ඩක් අඩුයි. ඒ තියෙන හොටෙල්ස් කීපය අතරින් උඩින්ම තියෙන හොටෙල් එකක් තමයි මේ ලේක් ක්ලබ් ගල්ඔය හොටෙල් එක. අපි රිවිව් කරපු ගොඩක් හොටෙල්ස් වල මිනිබාර් එක එම්ටි. ඒවට මේ හොටෙල් එකේ මිනිබාර් එක රීෆිල් කරලා තිබුණා. මේ තමයි අපේ රූම් එකට තියෙන ලේක් විව් එක. ඔයාලට මේ ජලාශයේ මාළු අල්ලන්න එහෙම නැත්නම් කයක් කරන්න එහෙමත් අවශ්‍ය ෆැසිලිටිස් හොටෙල් එකෙන් දීලා තියෙනවා. මේ තියෙන්නේ රෙස්ටොරන්ට් එක. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මේ හොටෙල් එකේ ස්විමින් pool දෙකක් තියෙනවා. ඔය දකුණු පැත්තෙන් පේන pool එක රෙස්ටොරන්ට් එක ගාව තමයි තියෙන්නේ. ඒ වගේම වම් පැත්තෙන් පේන pool එක අපි ඉන්න රූම් එක ගාව තමයි තියෙන්නේ. අලාකාට් මෙනු එකෙන් අපි ක්ලබ් සැන්ඩ්විච් එකක් ඕඩර් කළා. ඒකට 10න් 6ක් වගේ ලකුණු දෙන්න පුළුවන් තත්ත්වයක තිබුණා. හවස් වරුවම අපි ස්විමින් pool එකේ තමයි හිටියේ. හෙට උදෙන්ම වෙන රවුමක් යන්න තියෙන හින්දා අපි ඩිනර් එක වෙලාසනම ඇරේන්ජ් කරගත්තා. ඩිනර් එකට අපි ඕඩර් කළේ රයිස් ඇන්ඩ් කරි. ගමේ විදිහට හොඳ රසට ඩිනර් එක ලෑස්ති කරලා තිබුණා. උදෙන්ම හැරලා අපි ආවේ සේනානායක සමුද්‍රය. එහෙම නැත්නම් ගල්ඔය ජලාශය, ඉඟිනියාගල ජලාශය කියලාත් හඳුන්වනවා. මේ ජලාශයේ බෝට් සෆාරි එකකට තමයි අපි ආවේ. ඉතින් ටිකට් බුක් කරගන්න පොඩ්ඩක් අමාරු හින්දා හොටෙල් එක හරහා තමයි අපි බෝට් සෆාරි එකේ ටිකට් බුක් කරගත්තේ. අපි දන්න විදිහට ලංකාවේ වනෝද්‍යානයක් ඇතුලේ බෝට්ටුවකින් ගිහිල්ලා අලි බලන්න පුළුවන් එකම තැන තමයි මේ සේනානායක සමුද්‍රයේ තියෙන බෝට් සෆාරි එක. ඒ වගේම හවස් වරුවක නම් ඔයාලට ගල්ඔය ජාතික වනෝද්‍යානයේ ඉඳන් සේනානායක සමුද්‍රයේ මැද තියෙන පුංචි පුංචි දූපත් වලට අලි පීනගෙන එනවා බලන්නත් chance එකක් තියෙනවා. සෆාරි එක ඉවර වෙලා ආපු ගමන්ම අපි ගියේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි අපි ඕඩර් කළේ. අපි අද යන්නේ පාසිකුඩා වලට. ඒ හින්දා බ්‍රෙක්ෆාස්ට් එක ගත්ත ගමන් අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. ඔයාලා හැමෝටම දැනගන්න මේ හොටෙල් එකේ මිල ගණන් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඔයාලට බලන්න. ඒ වගේම තවත් මේ වගේ හොටෙල් රිවිව්ස් බලන්න ලක්සරි ට්‍රැවල් ඩ්‍රීම්ස් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.